මගේ ගම වැල්ලවායේ. මම කුරුණෑගල ආයතනයක ඩිප්ලෝමාවක් කරනවා. මම මේ බස් එකේ ආවේ පිටිපස්සේ සීට් එකේ. නිින්ද හිටියේ. එකවරම කට්ටිය කෑ ගහන ශබ්දයට ඇහැරුණා. එතකොට මම දැක්ක බස් එක ප්‍රපාතයේ පැත්තට ඇලවෙනවා. බස් එකේ හිටිය කට්ටිය කලබල වුණා. එකවරම බස් එක රවුන්ඩ් දෙකක් විතර කැරකිලා පහළට පෙරළුණා. ඒ එක්කම බස් එකේ ලයිට් නිවිලා ගියා. කරුවලේම මට දැනුණා බස් එක තව පහළට පෙරලි යනවා. මට සිහි කල්පනාව තිබුණා. මිනිසුන්ගේ මර ලතෝනි එක්ක තව බස් එක පහළට පෙරලිලා ගියා යයි කොත්මලේ රම්බොඩ කැරඩියල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරලී ගිය බස් රථයේ ගමන්ගත් වාසනාවට මෙන් දිවි බේරාගත් වැල්ලවායේ පදිංචි ඉසාර මදුසංග පැවසීය. මෑත කාලයේ සිදු වූ බිහිසුණුම රියානුතුර ලෙස සැලකෙන මෙම බස් අනතුර සිදුව තිබුණේ ඊයේ ඔලියම 4:20ට පමණය. ඒ මගීන් 22කට දිවි අහිමි කරමින් තවත් 55කට වැඩි මගීන් පිරිසකට තුවාල කරමින් කතරගමින් රාත්‍රියේ ගමන් ආරම්භ කර කුරුණෑගල දක්වා ධාවනය වන කතරගම ටිපෝවට අයත් මෙම බස් රථය ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬියැල්ල හරහා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුර වැවුම් මාර්ගය පසුකර කිලෝමීටර් 4ක් පමණ ඈතින් වූ තැනිතලා මාර්ගයක සිදුව තිබුණි. රියදුරට නින්ද යාම හෝ වෙනත් අවාසනාවන්ත සිදුවීමක් මත බස් රථය පෙරළී ගොස් තිබෙන අතර ප්‍රධාන මාර්ගයේ සිට අඩි 100ක් පමණ ප්‍රපාතයට බස් රථය පෙරළී ගොස් තිබුණි. අනතුර සිදු වූ වහාම කොත්මලේ පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කර තිබුණු අතර ශනිකව ආසන්න පොලිස් ස්ථානවල තිබූ සුවසැරිය ගිලන් රථද ආසන්න රෝහල් වලින් ගිලන් රථද පැමිණ රෝගීන් තුවාලකරුවන් රෝහල්ගත කර තිබුණි. අනතුරින් පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය. කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා සඳහන් කළේ මෙම තුවාලකරුවන් නාවලපිටිය ගම්පොළ කොත්මලේ නුවරඑළිය පේරාදෙණිය යන රෝහල් වලට ඇතුළත් කළ බවයි. මෙයින් තුවාලකරුවන් 28 දෙනෙකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන අතර එම රෝහල් අධ්‍යක්ෂ දුමින්ද ඩයස් මේ සඳහා රෝහලේ සියලු වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය යොදවා ප්‍රතිකාර ආරම්භ කරනු ලැබීය. මෙම රෝගීන් අතර පිරිමි පුද්ගලයින් 23 දෙනෙක් ගැහැණුන් 5 දෙනෙක් සිටියහ. ඔවුන් අතර ළමුන් 5 දෙනෙකුද සිටී අතර බාලම දරුවාගේ වයස මාස 6ක් විය. එම දරුවාගේ මව පියා සොයාගෙන නොතිබූ අතර මූලික ප්‍රතිකාරවලින් පසු එම දරුවා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගනු ලැබීය. ඒ අතර තිස්ස මහාරාමයේ සිට කෑගල්ල දක්වා නෑදෑ ගමනක් ගිය මව පියා සහ දරු දෙදෙනෙකුද රෝහල්ගත කර තිබුණි. ඔවුන් අතර අවුරුදු 14ක් වූ නිවුන් සහෝදරයන් දෙදෙනෙක්ද වූහ. අනෙක් දරුවා 12 හැවිරිදිය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ඉෂාර මදුශංක මෙසේද කීවේය. බස් එක පහළට පෙරලීගෙන ගියාට පස්සේ මම මගේ දුරකථනයේ ලයිට් එක ගහලා බැලුවම ඇතුලේ හිටිය අය විවිධ දුක් අඳෝනා කියලා කෑ ගහමින් හිටියේ. එක්කෙනෙක් කියනවා මගේ කකුල නෑ කියලා. තව එක්කෙනෙක් අත නෑ කියනවා. මමත් කකුල අත ගාලා බැලුවා. ඒවා හොඳට තිබුණු නිසා මම බස් එකේ බඩගාගෙන ඉස්සරහට ඇවිත් එළියට ආවා. එළියට ඇවිත් මගේ ඇඟ හැමතැනටම ටෝච් එක ගහලා බැලුවා. ඇඟේ අත් කකුල් සේරම තියෙනවද කියලා. ඒවා තිබුණු බව මට දැනුන නිසා මට එච්චර වේදනාවක් දැනුනේ නැහැ. මම බස් එකේ හිටිය ළමයි දෙන්නෙකුයි නැන්ද කෙනෙකුයි පාරට අරගෙන ආවා. මම ආයෙත් පහළට ගිහින් තව අයියා කෙනෙකුත් අරන් ආවා. පාන්දර හින්දා කවුරුවත් එතනට ආවේ නැහැ. අනෙක් එක ඒ හරියේ ගෙවල් නැහැ පාළුයි. පස්සේ මම පහළට ගිහින් බස් එකේ කොන්දොස්තර අයියාත් උඩට ගෙනාවා. ඊට පස්සේ කට්ටිය එතනට ඇවිත් අපිව ගම්පොළ රෝහලට අරන් ආවා. මෙම අනතුරින් තුවාල ලැබූ තිනුෂා ලක්මාල් නැමැති කාන්තාව අනතුර ගැන මෙසේ කීවාය. අපේ ගම තිස්ස. මමයි මහත්තයයි පුතාලා 3 දෙනයි කෑගල්ලේ පුංචිලාගේ ගෙදර යන්න ආවේ. කතරගමින් රාත්‍රී 10ට පිටත් වෙන බස් එකේ නැගලා අපි ආවා. වැඩි හරියක් නිින්ද තමයි ආවේ. බස් එක පෙරළුනේ කොහෙද කියලා දන්නේ නැහැ. අපි 5 දෙනාම ගම්පොළ රෝහලට අරන් ආවා. මට එච්චර තුවාල නැහැ. පුතාලටයි මහත්තයටයි ටිකක් අමාරුයි. බස් එක පෙරලෙනකොට මම ඇහැරිලා හිටියේ. අනතුරට ලක් වූ බස් රථයේ පැමිණි කෑගල්ලේ පදිංචි නිස්සංක උදයකුමාර මෙසේ කීවේය. මමයි වැඩ කරන ආයතනයේ ප්‍රධානියයි කතරගම බැංකුවක ටයිල් වගේක වැඩ කරනවා. අපි ගමේ එන්න කතරගමින් රෑ 10ට බස් එකට නැග්ගා. බස් එකේ සීට් සම්පූර්ණ වෙලා හිටගෙනත් කට්ටිය හිටියා. රම්බොඩදී තමයි අනතුර වුණේ. එක
එකවරම බස් එක පැත්තට ඇලවුණා. ටික වෙලාවක් එහෙම්ම තියෙනකොට මිනිස්සු කලබල වුණා. ඒ එක්කම බස් එක පහළට පෙරළුණා. අනතුරින් තුවාල ලැබූ කුරුණෑගල පදිංචි ප්‍රියන්ත මෙසේ කීවේය. මම හපුතලේ පෙරකලින් බස් එකකට ගොඩ වුණේ. සීට් තිබුණේ නැහැ, හිටගෙන ආවේ. බස් එක එකවරම ප්‍රපාතයේ පැත්තට ඇලවුණා. ටික වෙලාවක් එහෙම්ම තිබිලා එකවරම අනිත් පැත්තට පෙරලීගෙන ගියා. මට හානියක් වුණේ නැහැ. බස් එක පෙරලිලා නතර වුණාට පස්සේ මම බඩගාගෙන බස් එකෙන් එළියට ආවා. නිහාල් ලක්මාල් රණබාහු මෙසේ කීවේය. මම යුද හමුදාවේ සේවය කරන්නේ. මෙවර වෙසක් සතිය නුවරඑළියේ තියෙන නිසා පහන් කූඩු සකස් කිරීමට මම නුවරඑළියට ඇවිත් හිටියේ. වෙනදා මේ බස් එක නුවරඑළියට එනකොට පාන්දර 3:45 විතර වෙනවා. අද බස් එක විනාඩි 45ක් විතර පරක්කු වෙලා ආවේ. මම ගෙදර යන්න මේ බස් එකට නැග්ගා. සෙනග ගොඩක් වැඩි නිසා මම බෑග් එකක් තියාගෙන දොර ගාව හිටගෙන හිටියා. එකවරම බස් එක පැත්තට ඇලවෙලා තප්පර ගානක් ඒ විදිහටම තිබුණා. මිනිස්සු කලබල වුණා. එතකොට බස් එක පහළට පෙරලෙන්න පටන් ගත්තා. රවුම් 4ක් විතර කැරකෙනකොට මට සිහි නැති වුණා. සිහිය ඇවිත් බලනකොට මගේ එක් අතක් හොල්ලන්නවත් බැහැ. මම අනෙක් අතින් බස් එකේ බඩගාගෙන එළියට ආවා. වීල් එකකින් කොත්මලේ රෝහලට ගෙනාවා. එතනින් ගිලන් රථවලින් ගම්පොළ රෝහලට ගෙනාවා. මෙම අනතුරින් බස් රථයේ රියදුරු මහතා මියගොස් ඇති අතර කොන්දොස්තර මහතා ගම්පොළ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටී. දිනපතාමත් පැමිණෙන මෙම බස් රථයේ තවලන්තැන්න හන්දියට පැමිණ එහි මගීන් හට තේබීමට බස් රථය නතර කරන බව මගීන් සඳහන් කරති. මෙම බස් රථය අනතුරට ලක් වූ ස්ථානයේ සිට එම තේබොන ස්ථානයට ඉතාම සුළු දුරක් තිබෙන්නේ. තව විනාඩි 5ක් පමණ ඒ ආකාරයෙන් අනතුරක් නොවුණා නම් ඔවුන් තේ පානය කොට ගමන ආරම්භ කරන බවයි මගීන් සඳහන් කරන්නේ. එසේම ජාතික වෙසක් උත්සවය මෙවර නුවරඑළියේ පැවැත්වෙන අතර එහි සමාරම්භය පෙරේදා සිදු විය. පෙරේදා රාත්‍රියේ නුවරඑළියේ පෙරහැරක්ද තිබී ඇති අතර ඒ සඳහා විශාල පිරිසක් පැමිණ තිබුණි. මෙම බස් රථයටද නුවරඑළියෙන් හා ආසන්න ප්‍රදේශවලින් විශාල පිරිසක් ගොඩ වී තිබෙන බවටද තොරතුරු අනාවරණය වී ඇත. මෙම අනතුර සැලවූ වහාම ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන සහ කතානායක ජගත් වික්‍රමරත්නද පැමිණියේය. අනතුරට ලක්ව තුවාල ලැබුවන් වෙනුවෙන් පේරාදෙණිය රෝහලද සූදානම් කර තිබෙන බවත් එම රෝහලේද ඉඩකඩ අඩුව කොළඹට තුවාලකරුවන් ගෙන යාමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාද ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය පොරොන්දු වී තිබෙන බවත් නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පැවසීය. එසේම ඉදිරියේදී මෙවන් අනතුරු නොවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.